ටොපික් එකක් ගැන. ඉතින් මේ වීඩියෝ එක මම අරන් ඉන්නේ 2026 A level exam ලියන ඔයාලා වෙනුවෙන්මයි. ඉතින් ස්කිප් කරන්නේ නැතුව වීඩියෝ එකම බලන්න. ඉතින් 2026 A level ලියන ඔයාලට මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දැන් එක්සෑම් එකට දින එන්න ලං වෙනවානේ. සාමාන්‍යයෙන් මම හිතන්නේ දැන් තියෙන හරියටම දවස් එක්සෑම් එකට 12ක් 13ක් වගේ. ඉතින් එක්සෑම් ලං වෙනකොට ගොඩක් ප්‍රෙෂර් ලියන අය තමයි මේ කියනවා අනේ මට එක්සෑම් එකට බයයිනේ, මට එක්සෑම් එක හරියට ලියා ගන්න බැරි වේද දන්නේ නැහැ කියලා. දැන් අවුරුදු දෙකක්ම ඔයාලා ස්ටඩීස් කරලා මේ අවසානෙටම ආවට පස්සේ ඔයාලා දැන් බොරුවට මේ අර ඒ කියන්නේ මේක ඔයාලගේ මොලේ ඇති වෙන දෙයක් හින්දා වෙන දෙයක්. ඇත්තටම මේ කොහොම හරි මේ ඔයාලා එක්සෑම් එකට බය වෙනවා. මේත් එක්ක ඇත්තටම මම දකිනවා මේක ඔයාලගේ ලොකුම දුර්වලතාවයක්. මොකද මේත් එක්ක ඔයාලට හරියට එක්සෑම් එක ලියා ගන්න බැරි වෙනවා. ඔයාලා කොච්චර හොඳට පාඩම් කරලා හිටියත් තේරුමක් නැහැ. ඔයාලා එක්සෑම් එකට බය වුණොත් ඔයාලගේ අර කාර්ය සාධනය කලින් තිබ්බට වඩා ගොඩක් අඩු වෙනවා. ඉතින් මගේ යාළුවෙකුත් මට මැසේජ් එකක් දාලා කිව්වා එයා සෙකන්ඩ් ශෛලියන් ගර්ල් කෙනෙක්. මේ මට ෆ්‍රෙෂ් අය එකේ තරම්වත් දෙයක් කරගන්න බැරි වේද කියලා මට ෂුවර් එකක් නැහැ. මේ එක්සෑම් එකට මට බයයි. මට එක්සෑම් එක අපහු ලියන්න බෑ කියලා. ඉතින් ඒ තරමට ඔයාලා මානසිකව කඩාගෙන වැටෙන්න ඕනේ නැහැ. මොකද හරි දැන් හිතන්නකෝ ෆ්‍රෙෂ් අය කෙනෙක් නම් චුට්ටක් බයක් ඇති වෙනවා. මොකද ෆස්ට් ටයිම් එක්සෑම්ස් ලියන්නේ. නමුත් දැන් සෙකන්ඩ් ශෛ තර්ඩ් ශෛ ලියන අය එකපාරක් හරි දෙපාරක් හරි එක්සෑම්ස් ලියලා තියෙන. යාලට එක්සෑම් එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඉතින් ඒත් එක්ක මම දකින්න නම් ඔයාලා ඇත්තටම එක්සෑම් එකට එහෙම බොරුවට බය වෙන්න ඕනේ නැහැ. මොකද හොඳට ස්ටඩීස් කරලා තියෙනවා නම් ඔයාලට තියෙන්නේ එක්සෑම් එකට ඒ ස්ටඩි කරපු දේවල් වලින් හරියට පාඩම් කරපු දේවල් ටික එක්සෑම් එකේ හරියට ප්‍රශ්න වලට ඇප්ලයි කරන්න. ඉතින් එච්චර දවස් ඔයාලා හොඳට ස්ටඩීස් කරලා පාඩම් කරලා මං කියන්නේ මේ කාලේ ඇතුළත නිකන් බොරුවට අනවශ්‍ය බයක් ඔලුවට දාගන්න එපා. මොකද ඒකෙන් ඇත්තටම වෙන්නේ ඔයාලා ගොඩක් දුර්වල වෙන එක. වගේම ඔයාලා ගොඩක් මානසිකව කඩාගෙන වැටෙනවා මේ බය වුණාම එක්සෑම් එකට. මම දන්නවා මම මෙහෙම කොච්චර කිව්වත් ඔයාලට ඒක චුටි අවුලක් හරි තියෙන පොඩි බයක් තියෙන ඕනම කෙනෙක්ට. ඒක ඕනවට වඩා අනවශ්‍ය විදිහට ඕනේ නෑ මම කියන්නේ. මොකද හිතන්නකෝ දැන් මම දන්න සමහර අය ඉන්නවා එක්සෑම් එකට හොඳට පාඩම් කරනවා. අවුරුදු දෙකම ඉස්කෝලේ හොඳට වැඩ කරනවා, ක්ලාස් වල හොඳට වැඩ කරනවා. සාමාන්‍යයෙන් හොඳ බෙස්ට් රෑන්ක් දාන්න කියලා හිතාගෙන ඉන්න ළමයි ඉන්නවා. එහෙම අයත් එක්සෑම් එකේදී රිසල්ට්ස් ආවට පස්සේ රෑන්ක් එක ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒකට මොකක්ද හේතුව මම දකින විදිහට ඔයාලා එක්සෑම් එකට ගියාම එක්සෑම් නම් වුණාම ගොඩක් ස්ට්‍රෙස් වෙනවා. මේ ස්ට්‍රෙස් එකත් එක්ක ඔයාලට හරියට ආන්සර්ස් ලියා ගන්න බැරි වෙනවා. ඒත් එක්ක තමයි ඔයාලගේ මේ අර කියන්නේ ඉම්ප්‍රූව්මන්ට් එක ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒ හින්දා මම කියන්නේ ඔයාලා හොඳට හිතලා බලලා මේ ගැන මේ කාලය ඇතුළත මානසිකව මනස ගොඩක් හදාගෙන රිලැක්ස් එකේ මේ කාලේ ඉන්න. අනවශ්‍ය විදිහට ඔළුවට ගොඩක් බර දෙන්න එපා. මේ ස්ටඩීස් කරනේව නෝමල් එකේ කරගෙන යන්න. මොකද නැත්තම් මේ දේත් එක්ක ඔයාලට ලොකු ගැටලුවක් වෙන්න පුළුවන් එක්සෑම් එකේදී. අනිත් දේ තමයි ඔයා අනවශ්‍ය විදිහට එක්සෑම් එකට බය වෙන්න. ඔයා මෙච්චර දුර පාඩම් කරගෙන ආපු දේවල් ඒ හැම දේම අමතක වෙන්න පුළුවන්. ඒත් එක්ක ඔයාලට හරියට කේස් එක ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ගැන ගොඩක් හිතන්න. මේ දේ තමයි ඔයා එක්සෑම් එකට බය වුණොත් එහෙම ඔයාට ඕක එක්සෑම් එකට දැම්ම ඉඳන් ඔයා මනස රිලැක්ස් කරගෙන මේ දේට රෙඩි වුණේ නැත්තම් ඔයාට එක්සෑම් එක ලියන්න ගියාට පස්සේ මේ බය එක්සෑම් එකට තියෙන බය තවත් වැඩි වෙන්න පුළුවන්. එතකොට ඔයාට එක්සෑම් එකේ හරියට උත්තර ලියා ගන්න බැරි වෙලා ඔයාගේ අතින් සිද්ධ වෙන වැරදි අඩුපාඩු ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඒකේ සම්භාවිතාව ඇත්තටම ගොඩක් ඉහළයි. මේක ගොඩක් ළමයින්ට වෙන දෙයක්. ඒ හින්දා මම කියන්නේ මේක ඇත්තටම වෙන්න ඕනේ නැති දෙයක්. මොකද හරි අපරාධයක්. ඔයාලා පාඩම් කරලා තියෙන කෙනෙක් නම් ඕනවට වඩා අනවශ්‍ය විදිහට මේකට බය වුණොත් එහෙම ඔයාට ස්ට්‍රෙස් එක වැඩි වෙලා ඔයාගේ අර ඉම්ප්‍රූව්මන්ට් එක ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒ තමයි මේ දේත් එක්ක ඔයා එක්සෑම් එකේදී උත්තර ලියන්න ගන්න කාලය වැඩි වෙන්න පුළුවන්. ඒත් එක්ක ඔයාට ටයිම් මැනේජ්මන්ට් එකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද ඔයා එක්සෑම් එකට බය වෙලා ගියොත් ඔයා එතනදී ගොඩක් කලබල වෙනවා. එතකොට ඔයාලට හිතා ගන්න බෑ මම මේ ප්‍රශ්නෙට මොකක්ද ලියන උත්තරේ, මේක කොහොමද මම ලියන්නේ වගේ ඔයාට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒත් එක්ක මේ ඔයාට හරියට කාලය කළමනාකරණය කරගන්න, ටයිම් මැනේජ් කරගන්න හරියට බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා මේ දේ ගැන හොඳ අවධානයෙන් ඉන්න. මේ කාලේ ඇතුළත ඔයා මනස ගොඩක් රිලැක්ස් කරගන්න. ඔයා මේ ටිකේ පාඩම් කරනවා පොඩ්ඩක් අඩු කරලා නෝමල් එකේ රිලැක්ස් එකේ ඉන්න. මොකද ඔයා මේ එක්සෑම් එකට බය වෙලා කියලා දැන් එක්සෑම් එකනේ අම්මෝ මේක ඉන්න ලොකු එක්සෑම් එකක් කියලා හිතලා මේ පොඩි කාලය ඇතුලේ ඔයාගේ ඔළුවට ගොඩක් බර දීලා වැඩ කරන්න ගත්තොත් එහෙම ඔයාගේ ස්ට්‍රෙස් එක ඔය බය තවත් ගොඩක් වැඩි වෙන්න පුළුවන්. එහෙනම් නෝමල් එකේ මම කියන්නේ මේ කාලේ
පාස් පේපර්ස්ම කරගෙන යන්න. ඒත් එක මාකින් එකත් එක්ක පේපර්ස් කම්පෙයාර් කර කර ඔයාගේ වැරදි අඩුපාඩු හදාගන්න ගමන් මේ කාලේ වැඩ කටයුතු කරන්න. ඒ තමයි ඔය එක්සෑම් වලට බය වෙන ඉතින් ඔයාලා හිතන්න ගන්නවා අනේ මට එක්සෑම් වල ලියන්න බෑ මේ කියලා ඔයා ගැනම ඔයාව තක්සේරු කරගන්නවා. ඒ කියන්නේ ඔයා ගැන තියෙන විශ්වාසය ඔයාලට නැති වෙනවා. දැන් ඕනම කෙනෙක් හිතන්නකෝ දැන් A level වලට යන මුල් කාලේ හැමෝම හිතනවා මම මේ තුන දාලා දැන් කොමර්ස් කරන කෙනෙක් නම් මම ජප්රි යුනිවර්සිටි එකට යනවා. නැත්නම් වෙන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකක ඉන්න කෙනෙක් නම් හිතනවා යාලට මේ බෙස්ට්ම රිසර්ච් දාලා මම මේ යුනිවර්සිටි එකට යනවා මේ යුනිවර්සිටි එකට යනවා කියලා ඔයාලා ගැන ලොකු විශ්වාසකින් ඔයාලා යන්නේ A level වලට නේද? එතකොට සමහර අය ගොඩක් ඇත්තටම මේ විශ්වාසය කියන දේ එන්න තමන් ගැන තියෙන විශ්වාසය අඩු වෙනවා. ඉතින් මං කියන්නේ ඔයාලා මේ දේ පාලනය කරගන්න ඕනේ. මොකද ඔයාලා ඒ විශ්වාසය ඔයාලා ගැන තියෙන විශ්වාසය ඔයාලා එක්සෑම් එක ලියලා ඉවර වෙනකම් ඔයාලගේ තියාගන්න ඕනේ. මොකද ඔයාලා පාඩම් කරන දේට වඩා මං හිතනවා ඔයාට ඔයා ගැන විශ්වාසයක් තිබුණොත් අනිවාර්යෙන් ඔයාට හොඳ රිසර්ච් එකක් දාන්න පුළුවන්. මේක මම අත්දැකීමෙන් කියන්නේ. මොකද මමත් ලොකුවට පාඩම් කරපු ස්ටඩීස් කරපු අර නිදි මරාගෙන වැඩ කරපු ළමයෙක් නෙමෙයි. එහෙම වෙලත් මට මං ගැන හැබැයි විශ්වාසයක් තිබ්බා. මම මොන දේ කරත් මං කොහොම හිටියත් මම මගේ එක්සෑම් එක මම හරියට කරගන්නවා. මම මේ රිසර්ච් එක දානවා කියලා. ඉතින් මම එහෙම ලොකුවට නිදි මරාගෙන වැඩ කරේ නෑ. එක්සෑම් ලඟ වෙලා වුණත් රෑ මම 11 12 වෙනකොට මම එක්සෑම් ලඟ වුණාම නිදා ගන්නවා. ඒ නිදාගෙන මම උදේ නැගිටින්නෙත් මම ඒ දවස්වල ක්ලාස් අනේක එහෙමත් උන්තර කරලා තිබ්බේ. සමහර දවස්වල මම උදේ 8 වෙනකම් ගිහින් නිදා ගන්නවා. එහෙම කරලා තමයි මම මගේ රිසර්ච් එක දැම්මේ. මේ ඉතින් ඒ හින්දා මම ඔයාලට උනත් කියන්නේ ලොකුවට මේ දේ ගැන හිතන්න එපා. තමන් ගැන විශ්වාසය තියාගන්න. මොකද එහෙම හිටියොත් අනිවාර්යෙන් ඔයාලට හොඳ රිසර්ච් එකක් දාන්න පුළුවන්. කිසිම කෙනෙක් කිසි දෙයකට බය වෙන්න එපා. මොකද ඔයාලගේ සිලබස් එකෙන් පිට ඔයාලට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැනේ පේපර්ස් වලට. ඔයාලා අවුරුදු දෙකක් ඉගෙන ගත්තා නම් ඒ ඉගෙනගෙන තියෙන දේවල්ම තමයි මේ එක්සෑම් එකට එන්නේ. දැන් හිතන්නකෝ දැන් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කියන අය කොහොම හැම හිතනවා අනේ මට ෆස්ට් ෂයි තරම්වත් මේ පාර කරගන්න බැරි වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද ඔයා ෆස්ට් ෂයි එකේ C3ක් හරි B3ක් හරි ගත්තා නම් ඔයාලට ලොකු ටයිම් පීරියඩ් එකක් තියෙනවා මේ සෙකන්ඩ් ෂයි හරි තර්ඩ් ෂයි හරි ලියනවා නම් ලියන්න. එතකොට ඔයාට ඒ තුනේ දානවා කියන එක ලොකු දෙයක් නෙමෙයි මම හිතන විදිහට. එහෙනම් කිසිම කෙනෙක් බය වෙන්න එපා. තමන් ගැන විශ්වාසය තියන්න එක්සෑම් එකට ගිහින් එක්සෑම් එකේ එක ලියලා ඉවර වෙනකම් මේ විශ්වාසය තියාගෙන වැඩ කරන්න. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ මේ දේ. නිකන් අනවශ්‍ය විදිහට ඔයාලගේ හිතේ මේ පොඩි කාලේ ඇතුලේ බයක් තියාගෙන බයක් ඇති කරගෙන ඔයාලගේ අර ලකුණු මට්ටම අඩු කරගන්න එපා මේ කාලය ඇතුළතදී. මොකද ඒක හින ලොකු අපරාධයක්. මොකද ඔයාලා ගොඩාක් පාඩම් කරපු ළමෙක් නම් පොරුවට එක්සෑම් එකට බය වුණොත් එහෙම ඔයාට හරියට කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. මොකද මේ දේ මටත් වෙලා තියෙනවා. මොකද මට උනේ මම ඩබල් AD එක්සෑම්ස් කරන කාලේ කොමර්ස් කරන අය නම් දන්නවා ඩබල් AD කියන එහෙම. මේ මම A level කරනකොටමයි අවුරුදු එකමාරක් තියෙන ඩබල් AD එක්සෑම් කරේ. ඒකේ ෆයිනල් එකේදී මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එකේදී මට ওই ප්‍රශ්නේ වුණා. මේ මම ගොඩාක් බය වුණා. මම අනිවාර්යෙන් දන්නවා මට සාමාන්‍යයෙන් B එකක් C එකක් ගන්න සිද්ධ සබ්ජෙක්ට් එකක්. ඒත් මේ කොහොම හරි මම එක්සෑම් එකට ගියාට පස්සේ මට සාමාන්‍යයෙන් මේ සබ්ජෙක්ට් එක ටිකක් අමාරුයි. ඒ හින්දා මම හිතුවා මට හරියට කරගන්න බැරි වෙයි කියලා. ඒත් එක්ක මට හරියට පාඩම් කරගෙන ගියපු දේවත් මට ඇප්ලයි කරගන්න බැරි වුණා හරියට ආන්සර්ස් වලට. ඒ හින්දා මට කොහොම හරි ආසන්න අපිට 50න් තමයි පාස් මාක් එක දෙන්නේ. මට කොහොම හරි D එකක් තමයි ඇවිල්ලා තිබ්බේ. ඒ කියන්නේ අවම පාස් එකකින් තමයි මම ඒක පාස් වෙලා තිබ්බේ. ඉතින් මට ඒ විදිහට මටම උනේ මම මේ එක්සෑම් එකට මාර විදිහට බය වුණා, ස්ට්‍රෙස් වුණා ඒ වෙලාවේදී. ඉතින් ඒත් එක්ක තමයි ඒ හින්දා තමයි මම ඔයාලට කියන්නේ මොකද මගේ රයිස් එකේ මම අත්දැකීම් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඒ දේවලුත් එක්ක මම ඔයාලට කියන්නේ A level exam එක කියන්නේ ලොකුවට බය වෙලා එහෙම කරන්න ඕන එක්සෑම් එකක් නෙමෙයි. ඔයාලා ඉස්කෝලේ යන කෙනෙක් නම් ෆස්ට් ටර්ම් එක, තර්ඩ් ටර්ම් එක, සෙකන්ඩ් ටර්ම් ටෙස්ට්, ටර්ම් ටෙස්ට් වල ලියනවනේ එක්සෑම්ස්. ඉතින් ඒ දේවල් වගේම normal exam එකක් තමයි A level exam එක කියලා කියන්නේ. ඒ හින්දා මේ හොඳට exam එකට මේ කාලෙත් past papers ම කරලා ඒවා ප්‍රැක්ටිස් කරලා ගිහින් එක්සෑම් එක හොඳට ලියන්න. ඉතින් මම ආයෙ ටයිම් මැනේජ්මන්ට් කරන එක ගැන ටයිම් මැනේජ්මන්ට් කරන්න කොහොමද කියලා මේ කාලය ඇතුළත මම ඔයාලට වීඩියෝ එකක් අරන් ඉන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.